කටයුතු බුදුබල සේනා සංවිධාන ජාලයේ ප්‍රධාන සංවිධායක අපේ විතාරන්දිරි නන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ තරුණ කටයුතු සම්බන්ධීකාරක කිරිගල්පොත්තේ චන්දානන්ද හාමුදුරන් ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපේ ආචාර්ය දිලන්ත විතානගේ මැතිතුමා ඇතුළු මාධ්‍යවේදී හිතවතුනි පළමුවෙන්ම අපි කනගාටුව පළ කරනවා මේ වෙලාවට එන්න අවස්ථාව ලැබීම ගැන ඔය අතෝ ටික වෙලාවක් රස්තිය දුන්නා. ඇත්තටම අපි අදත් මේ කඩවත ප්‍රදේශයේ ඉහළ කරගහමුණ ප්‍රදේශයේ මේ ඒත් ආගමික ගැටලුවක් 95ක් විතර බෞද්ධයෝ ඉන්න තැනක කැල්වරි මධ්‍යස්ථානයක් නමින් ආගමික මධ්‍යස්ථානයක් හැටියට NGO නඩයක් මේ ගමේ පළපදියම් වෙලා දැන් අර සාමකාමීව හිටපු බෞද්ධ ගම දෙකට තුනට බෙදිලා ඇතැම් කොටස් යම් යම් ඝට්ටනයන් නිර්මාණය කරගන්නා තැනට පත්වීම ඇතුලේ ඊයේ දවසේ ලොකු කලබලයක් වෙන්න ගිහිල්ලා අද පොලිසියට එන අතරතුරේදී දැන් අපි ගිහිල්ලා මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ සෑහෙන මට්ටමකට නෙමෙයි හොඳ විදියකට විසඳලා එන ගමන් මේ. ඉතින් අද අපි කතා කරන්නේ ඒ සම්බන්ධවමයි. අද ඊ විතරක් නෙවෙයි දැන් අවුරුදු 10ක් 12ක් තිස්සේ අපි ඉල්ලුව බෞද්ධයෝ හැටියට මෙන්න මේ පනත් ටික එකක් තමයි කතිකාවත් පනත තේරවාදී භික්ෂු කතිකාවත් ව්‍යාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ඊළඟට බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඊළඟට බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඊළඟට ශ්‍රී ලංකා තේරවාදී දසසිල් මාතාවන් සහ දසසිල් මෑණී ආරාම පිළිබඳ පනත් කෙටුම්පත ඒ වගේම බුද්ධ ශාසන පනත් කෙටුම්පත මේ වගේ පනත් 5ක් හෝ 6ක් ඉක්මනින් සම්මත කරවාගෙන ඒ නීති කෙටුම්පත් කරණේ කරන්න කියලා බුදුබල සේනා සංවිධානයේ පමණක් නෙමෙයි තව සංවිධාන මේ රටේ වගකිව යුතු ආයතන මහානායක මාහිමියන් වහන්සේලා දිගින් දිගටම ඉල්ලීම් කළා. නමුත් අවාසනාවකට දැන් ඔබට පුළුවනි මේ මාධ්‍ය හමුවෙන් පස්සේ බුද්ධ ශාසන ලේකම්වරයා අමතන්න. ඉතින් එතුමා සුපුරුදු පරිදි කියාවේ අපි මේක කරගෙන යනවා. දැන් මේක පනත් කෙටුම්පත් එකට බාර දීලා තියෙන්නේ. ඉතින් අර හැමදාම කියන බාලගිරි දෝෂ වගේ හෙට අද නැත්තම් හෙට හැමදාම හෙට මේක බරපතල ප්‍රශ්නයක්. අපි දැන් පහුගිය දවස් කීපේ මේ රටේ දේශපාලනයේ හැසිරිච්ච විදිය දැන් පාර්ලිමේන්තුවට අයවැයක් ගෙනාවා. දැන් මේ අයවැය ගැන කතා කරනවා. රටේ තවත් නොයෙක් දේවල් ගැන කතා කරනවා. හැබැයි මේ මහ පොළොවේ ජීවත් වෙන බෞද්ධයන්ට සිංහලයන්ට රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය ගැන එක ඇමතිවරයෙක්වත් එක മന്ത്രിවරයෙක්වත් මේව ගැන කතා කරන්නේ. ඔබට ඇහිලා තියෙනවද එක മന്ത്രിවරයෙක්වත් මේ පනතක් ගැන කතා කරනවා? නෑ. ඒ වෙනුවට මේ වෙන කොහේදෝ තියෙන හීන ගැන කතා කරනවා. ඒ නිසා අපි ඊටා වගකීමෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා. කරුණා කළා. මොකද ජනාධිපතිවරයාටත් වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වගකිව යුත්තා අගමැතිවරයා. එතකොට ඒ අගමැතිවරයා ඇයි මේ දක්වා අපොහොසත් වෙලා තියෙන්නේ? වසර ගණනාවක් මේ පනත් පාර්ලිමේන්තුවට ගෙන එන්න අගමැතිවරයා අපොහොසත් උනේ ඇයි කියන එක අපි අහන්න ඕන. ඒ වගේම තමන්ගේ ප්‍රධාන වගකීමක් හැටියට අමාත්‍යාංශයේ ලේකම්වරයටත් මේවා බැහැර හරින්න බෑ. ඒ නිසා අමාත්‍යාංශ ලේකම්වරයෙකුත් අපි අහන්න ඕනි ඇයි තමන්ගේ මේ වගකීම් පැහැර හැරියේ ඇයි කියලා. බුද්ධ ශාසන අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කළා. ඇයි වහ යහුසුළු නොවෙන්නේ මේ අනපනත් ගියන්න? ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් අහනවා ඇයි අමාත්‍ය මණ්ඩලයේදී කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මොකද බුද්ධ ශාසන පනතට උනේ? මොකද විහාර දේවාලගම් පනතට උනේ? ඒක එතුමගේත් වගකීමක්.
අපිට සැකයක් ඇති වෙනවා එතුමාත් දැන හෝ නොදැන මේවා මග හරිනවද කියලා. මොකද අනිත් පැත්තෙන් සියලුම නීති අනපනත් මේ රටේ හදා ගන්නවා හරි ලහි. නමුත් අත්‍යවශ්‍යයෙන්ම මේ බෞද්ධයේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් අපිට පේන්නේ නැහැ එහෙම ඉක්මන් වීමක්. ඒ වගේම විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න සියලු മന്ത്രിවරුන්ගෙන් අපි අහනවා මේ බෞද්ධ අපේක්ෂා වෙනුවෙන් තමුන්නාන්සලා මොනවද කළා තියෙන්නේ කියලා. අපි දැක්ක විපක්ෂ නායකවරයා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරු, තවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඔය අලුත්ගමාදී සිද්ධිවලදී මේ වැඩකට නැති කිසිම අපේ සම්බන්ධයක් නැති බොහෝ දේවල් වලට අපි දැක්ක ඉදිරිපත් වෙලා උඩ නටන හැටි. හැබැයි මේ එක්කෙනෙක්වත් අපිට පේන්නේ නැහැ මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරනවා. ඒ නිසා අපි ඊටාම වගකීමෙන් ඉල්ලා හිටිනවා. අපි ඉදිරි සතිය දෙක ඇතුළේදී අති දැවැන්ත වැඩසටහනකට යනවා මේ රටේ Hindu ජනයා එක්ක. මොකද මේ Hinduුනුත් අද බරපතල විදියට මේ අන්‍යාගමිකකරණය නිසා ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ඒ සදාචාර විරෝධී අන්‍යාගමිකකරණය වැළක්වන්න පනතක් ගේන්න කියලා අපේ ඕමල්පි සෝබිතහාර උපවාස කෙරුවා. නොඑක් සංසිද්ධීන් ගොඩ නැගුණා. 9 දිනේ පාර්ලිමේන්තුවට ගියා හාමුදුරුවරු. දැන් ඒ පනත නැහැ. ඒ පනත ආපහු ගේන්න ඕන. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් අපි බරපතල බලපෑමක් ආණ්ඩුව වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොකද බෞද්ධයේ ප්‍රශ්නේ හැමදාම යට යන නිසා. මෙහෙන් හලාල් ඇවිල්ලා තියෙනවා. හලාල් සහතික දෙන්න හලාල් ඇක්‍රඩිටේෂන් නමින් ආයතන හැදෙනවා එක සතියෙන් දෙකකින්. කොහොමද මේවා වෙන්නේ? අනෙක් පැත්තෙන් ශරියා බැංකු ටික මේ බැංකු ටික ශරියා වෙනවා. මේ රටේ මහ බැංකුව අධිපති කවුද මහ බැංකුව අධිපතිට බලයක් දුන්නේ මේ රටේ මේ බැංකුව වලට මේ ශරියා බැංකුව හඳුන්වලා දෙන්න? මොකද්ද මේ රටේ වෙච්ච සාකච්ඡාව? මොන විද්‍යුතුන් එක්කද කතා කළේ? මොන බැංකුකරුවන් එක්කද කතා කළේ? මේ PB ජයසුන්දරටයි ඊළඟට මහ බැංකුවේ අධිපතිටයි මේ 3-4 දෙනෙකුට ඕන විදිහට මේ රටේ මූල්‍ය බලය හසුරුවන්නේ. අවසානයේදී බැංකු ටිකත් මේ මැද පෙරදිග රාජ්‍යයන් විසින් අත්පත් කරගත්තට පස්සේ අපිට ඉතින් උඩ බලාගෙන ඉන්න මේ ඇටි කෙල් කාපු උගුඩුව වගේ මේ අනුක්‍රමයෙන් එන්නේ ඒගොල්ලන්ගේ බලහත්කාරයේ සමාජීය බෙදුම්වාදය. ඉතින් මේ නිලධාරී පැලැන්තියකට ඇත්ත වශයෙන්ම නිකන් අත්නෝමතිකව නිකන් අයාලේ යන්න දීලා තියෙන ස්වභාවයක් තමයි අපිට පේන්නේ. පනත් ටික ගේනව වෙනුවට අපි දැක්ක දැන් 2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපි ගත්තොත් ඒ වියදම් කරපු ගණන මිලියන ගණනක්. මිලියන ගණන් වියදම් කරලා පිළිවෙතින් පෙළ ගැහෙමුයි කියලා බෝඩ් ගැහුව හැමතැනම. පිළිවෙතින් පෙළ ගැහිම කෙසේ වෙතත් පිළිවෙලින් අන්‍යාගමික මේ අර සදාචාර විරෝධී සහ නීති විරෝධී ආගමික ආයතන අහසුසර ගොඩ නැගෙනවා. මේ මිනිස් බෞද්ධයෝ ආතතියෙන් පෙළෙනවා. ඔක තමයි බුද්ධ ජයන්තියදී උනේ. පිළිවෙතින් පෙළ ගැසෙනවා වෙනුවට මේ මිනිස්සු තවත් කඩාවැටීමකට ලක් වුණා. ඒ වගේම දැන් අනගාരിക ධර්මපාලතුමාගේ නමින් 150 වෙනි ජන්මෝත්සවය සැමරුවා. ඉතින් හරි අපූර්වයි. රට සැනගෙලියක්. තොරන් හදනවා. හැබැයි ඒ අමාත්‍යාංශවල ලේකම්වරුවත් ඒ වගේම වගකිව යුතු අමාත්‍යවරයා හැටියට බුද්ධ ශාසන අගමැතිවරයා අපිට පේනවා හරි සද්දෙට කතා කරන්න ගියාම හරි ෂෝක්. හැබැයි Taman අපොහසත් වෙලා තියෙනවා මේ පණත් කඩිනමින් ගේන්නේ. ඉතින් ඒ නිසා මේ ජනාධිපතිවරණයේකුත් ළඟ එන හින්දා දැන්වත් අවමතරමින් විලැජ්ජාවක් තියෙනවනම් සිංහල බෞද්ධයෝ ළඟට එන්න වහාම මේ පණත් ටික සම්මත කර දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම නෑසූ කණින් දැන් නම් අම්මපා අපිට හිතෙනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ කළු සුද්දුද කියලා. මොකද දැන් මේ දවස්වල දැන් මේ විවස්ථාවල් අල්ලගෙන 18 අල්ලගෙන 19 අල්ලගෙන කකුල් බදාගෙන බරව කකුල් වගේ දැන් මේ අර සුද්දු හදපු අවුලේ මේ කළු සුද්දු ටික පැටලිලා ඉන්න හැටි අපිට පේනවනේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අදහස වෙන්නේ මේ මුළු සමස්තයම වෙනස් කරන්න ඕන. එහෙම නැතුනොත් අපිට ජීවිතේට නැගිටින්න බෑ. 18 කොටසක් වෙනස් කරනවා 17 කෑල්ලක් අයින් කරනවා මේ ඉස්පිලි පාපිලි එකතු කරනවා. හැබැයි අර කුණු වෙච්ච එකම තමයි. මේකෙන් සුගතියක් වෙන්නේ නැහැ. ඉතින් අපිට
වැටහෙන්නේ නැහැ මේ අපිට පේන්නේ නැහැ මේකේ ඇතුලේ සිංහලයටවත් බෞද්ධයටවත් මේ රටටවත් යහපතක් උදා වෙයි කියලා. මොකද හැමදාම මිනිස්සු බෙදිලා කුලල් කාගෙන ඒ තත්ත්වය නිර්මාණය වෙයි. මොකද මේ අවුරුදු 100කට විතර කලින් සුද්ධෝ හදලා අපූර්වට කළු සුද්ධෝ වඩන මේ වල් වැදුණු නීති පද්ධතිය ඇතුලේ අපිට රැකවරණයක් නැහැ. ඒ නිසා තමයි අපි සිංහලයේ බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය නැවත ඇති කරන්න කියලා මහා සංඝ සමුළුවකුත් පවත්වලා ඒ ඉල්ලීම කළේ. මොකද මේකේ මුල හදන්න ඕන. දැන් අපේ ගොඩක් අය උනන්දු වෙන්නේ අත්තිවාරම හොඳ නැහැ. හොඳ නැති අත්තිවාරමක තට්ටු බිල්ඩින් හදන්න හදනවා. ඉතින් ඇලවෙනවා, පාත් වෙනවා, ගිලා බහිනවා. මේ සරල දේ මේ උදවියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මූලික වශයෙන් මේ රජයෙන් ඉල්ල හිටිනවා කරුණා කළා ඇඳුම් ඇඳගෙන සිංහල බෞද්ධය ඉස්සරහට ඇවිල්ලා තමන් ඔසවා තබන්නේ කියලා හීන දකින්නවා නම් කරුණා කළා මේ පනත් ටික වහාම සම්මත කළා සිංහල බෞද්ධයෝ වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි මේ රටේ වගකීම්යන්ගෙන් ඉල්ල හිටිනවා. ඉතින් අද මේ පත්‍රවල දාලා තියෙනවා මේ මම දන්නේ ඉතින් මේ අදත් මේ දාලා තියෙනවා ප්‍රශ්න අහන්න മന്ത്രിවරුන් නැහැ උත්තර දෙන්න ඇමතිවරුත් නැහැ. ප්‍රශ්න අහන්න മന്ത്രിවරුත් නැහැ උත්තර දෙන්න ඇමතිවරුත් නැහැ. මැති සභේ මගහරින මැති ඇමතින්ට අවවාද. මොන්ටිසෝරියක් නේ. අපි මේ මිනිස්සු බදු ගෙව 60-70000 ඩොලර් 60-70000 වාහන පර්මිට් දීලා රටේ ජනතාව බදු ගෙවන්නේ මේ වගේ මේ අප්පලාට නේ ඉතින් මේ තොත්ත බබාලනේ මේ තමන්ගේ අහමතරමින් පාර්ලිමේන්තුවට යන්න තියෙන අදාළ දවස් ටික ගිහිල්ලා කෝ අපිට එහෙම වගේ වගක් පේන්නේ නැහැ. ඉතින් මේක නරක තත්වයක්. ඒ නිසා අපේ රටේ මහජනතාවගෙනුත් ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ තත්ත්වය වෙනස් කරන්න ලෑස්ති වෙන්න කියලා. මොකද ඉදිරි මහ මැතිවරණයකදී මේ තත්ත්වය අපි අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. මොකද මේ වගේ අපුච්චලත් එක්කද මේ වැඩේ ගෙනියන්නේ. ඉතින් මේක හරි අපහසු තත්ත්වයක්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මම හිතන්නේ ඒක සංශෝධන සහිතව ඉදිරියට එනවා. හුඟක් අයගේ විරෝධතාවය පළ වුණා. දැන් මම හිතන්නේ ඒක අකුලගෙන තියෙන්නේ. මොකද බෞද්ධ කටයුතු කොමසාරිස්ට බලයක් නැහැ පන්සල් වල විහාරාධිපති පත් කරන්න. බෞද්ධ කටයුතු කොමසාරිස් මොකෝ සාක්‍ර දෙවියෝ. බෞද්ධ කටයුතු කොමසාරිස් ඉන්නේ ලිය කියවිලි තබා ගැනීම සඳහා පමණයි. ඉතින් ඒකයි මම කිව්වේ මේ සුද්ධ හදපු කළු සුද්ධ වඩන මේ වල් වැදිච්ච නීතියෙන් අපි හැමදාම පාරේ දුක් විඳිනවා හැරෙන්න අපට සුගතියක් වෙලා නැහැ. ඉතින් ඒකයි මේක මූලික ලෙසම මේ අනපනත් ටික අපි සම්පූර්ණ කරගන්න ඕන. ඒ බෞද්ධත්වයට ලැබිය යුතු තැන දැන් ව්‍යවස්ථාවේ කියලා තියෙනවනේ නිකන් හරි මේක ආරක්ෂාවකට පෝෂණය කරනවා කියලා වගන්ති නිකන් මකුළු බැඳින්න නොදී. මොකද දැන් බුද්ධ ශාසන පනතගෙන આવොත් තමයි හරියට බුද්ධ ශාසනයකින් නිර්වචනය කරගන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ. ඒක නොකිරීම නිසා හරි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ බෞද්ධ කටයුතු කොමසාරිස් බලනවා කෑල්ලක් කරන්න. අනිත් උදවිය මේ පොඩි කෑලි ගෙනල්ලා අර හරියට ව්‍යවස්ථාව වගේ තමයි. සමහරු 19 අල්ලගෙන බදාගෙන දඟලනවා, සමහරු 17 අල්ලගෙන මේ දඟලනවා. මේක හරියන එකක් නෙවෙයි. නිසා අපි කියන්නේ මේක සම්පූර්ණ දේ හරියට කරන්න. මම හිතන්නේ පොඩක් පැහැදිලිකමක් කරන්න. අතරමින් විශේෂයෙන්ම අස්කින් පාසු මහානායකම් විද්‍යාත්මක කතා කරලා ඊට පස්සේ උදාහරණ මාස්ටර්ස් අදාළ විශාල කතා කරලා ඒගොල්ලෝ කිව්වා සංශෝධන සහිත ප්‍රශ්න තියෙනවා සංශෝධන සහිත ප්‍රශ්න තියෙනවා. අමරපුර නිකාය සහ රාමු නිකාය තවත් දිවාහත්ය සම්බන්ධව නැහැ. ඒගොල්ලන්ට ඒ තරම් ඉන්දිකම් නැහැ. විශේෂ අස්කින් පාසු මලක පාසු කියන පාසුක වැඩි ඉන්දිකම් ප්‍රමාණය අපරමෝ වහිත උගුරු මැදින් ප්‍රදේශවල නියෝජනය කරලා ඇතිලා තියෙනවා. ඒකට මේ විහාරස්ථාන වලින් මේ පාස්තු නැගීලා බෞද්ධ උනන්දින කම්පැනි එකකට අපිට මම ගහන්නේ කතා කරාමත් එක්ක ඒක අපිට සංසුන් සහිත අපිට බැහැ. ඒගොල්ලෝ මේ මහානායකව විරෝධී ප්‍රකාශ කරේ තත්ත්වයක ගමගේ වෙනවා ස්වාධීන චින්තනයක් කරගෙන යා උපදේශයෙන් පිටුනාන්සලා කාර්යකරණයක් කියන චෝදනාවක්. ඒගොල්ලෝ නිවැරදි කරලා තියෙනවා. මේ ඉදිරියට ඒවත් කරන්නේ නැහැ කියලා ඒවා පත්‍රයක් මාර්ගයෙන් ඒ සංදේශයක් මාර්ගයෙන් මහානායකම් කියනවා අපි බලත මහානායකම් පිළියරන්නේ. අස්ලි මහානායකම් පිළියරන්නේ ඒකට කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව ජීවිතේ සම්පාදක මණ්ඩලය යොමු කරන ඒ අනුව තීරණයක් කරන්න අපිට දෙනවා. තාම වේල ප්‍රමාණය නෑ ප්‍රශ්නේ තියෙන්නේ අපි මල්ලතු මහානායකවරුත් එක්කත් කතා කළා තවත් මහානායකවරුත් එක්කත් කතා කළා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මහානායකහලගෙනුත් ඉල්ලීමක් කරනවා.
මහානායක හාල්ලගෙනුත් ඉල්ලීමක් කරන්න ඕන අපි නිකම් මේ ප්‍රශ්න කල්මරමරා ඉන්න නෙමෙයි තීන්දුවක් ගන්න. අස්ගිරි මල්ලතු කාරක සංඝ සභා දෙක රැස් කළා මූලිකවම තීන්දුවක් අරගෙන අනිත් නිකායේ පාර්ශ්ව එක සාකච්ඡා කළා මේකට දෙන්න ඕන කාලයක් මෙන්න මේ අහවල් දවසේ අහවල් දවසට මේ අහවල් මාසේ අහවල් දවසට කලින් මේක සම්මත කරගන්න ඕන. නැත්නම් එක්කත් එන්නේ පාට පිරි රුස්සරේ මල්ලතු අස්ගිරියට කියන. ඒක කරන්නේ නෑනේ. ඒක කරන්නේ නැතුව එනේ හැම එකාටම ආශිර්වාද කර කර ඒත් බලන් ඉන්නවා. ඉතින් ඒ පීඩනය එල්ල කළ යුතුයි. එන්නේ බඹල මේ සුදු වතින් සැරසිලා මේ මාලිගාව පැත්තේ එහෙම කියලා මොකෝ කරන්න බැරිද? ඒක නොකරන එකේ විපාකේ. ඉතින් මේ වෙලාවට තමයි අපිට පේන්නේ ඉතින් කෝ නායකයෙක් නැහැ නේ කියලා බෞද්ධයන්ට. ඉතින් ඒ නිසා අපි මේ මහානායක හලනුත් ඉල්ලීමක් කරනවා. මහානායක තනතුරේ පිහිටුවලා තියෙන්නේ නිකන් මේ ඔතෙන්ට වෙලා වැඩ ඉන්න නෙමෙයි. ඊට වඩා වෙන වැඩක් තියෙනවා කරන්න. ඒ අදාළ වැඩේ කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ අදාළ වැඩේ හැර අනිත් ඔක්කොම කරනවා. නිසා මහානායක හාල්ලටත් වගකීමක් තියෙනවා මේවා කඩිනම් කරලා ඉෂ්ට කරගන්න මේ ඉස්සරහට ඇවිල්ලා මේ ඒ අභියෝගයක් වෙන්නේ මේ උදවියට. ඉතින් එහෙම පාඩක් පේන්නේ උන්වහන්සේලා බොහොම අහිංසකයි. ඉතින් හරීම සීලවන්තයි ගුණවන්තයි ඔක්කොමත් තියෙනවා ඇත්ත. ඉතින් ඒ දෙකම බලපාන්නේ පරලොවටනේ. නිවන් දකින්න හොඳයි. ඉතින් හැබැයි මේ සමාජ දුකින් ගලව ගන්න පොඩ්ඩක් ක්‍රියාත්මක වෙන්න ඕනනේ. නීති සම්පාදක මණ්ඩලය අපි දන්නවා නීති හදන තැන්වල වැඩි හරියක් ඉන්නේ කතෝලික උදවිය. එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මේක සුද්ධ කරන්න ඕන. දැන් අද රටේ අපි මොනවා කතා කළත් මහානායක අහලා නෑ ඔය නිහඬයි. ඒකනේ අර කැසිනෝ සිද්ධිය වෙලා තුනේ. මීගමුවේ ඔය ආසන්නේම මේ එයාපෝට් එක ළඟම දාන්න ගියා මේ කැසිනෝ සූදුහලා. විරුද්ධ වුණා කාදිනල්. නේ කියලා අකුල ගත්තා. අර කල්පිටිය දූපතක කාදිනල්කෝ බෑ බෑ. මේක දලදා මාලිගාවේ පිටිපස්සේ ඔක තියෙන ඒගොල්ලෝ ෂෝක් හඳුවලල්ලත් එක අනේ හුලං වැදි පුළුවන් වැඩේ. හොඳයි ප්‍රශ්නයක් නෑ මහානායක හල්ලා ෂේප් කරගන්න පුළුවන්. ඔක තමයි ඇත්ත. මොකද අපි මේ බලපෑම කරන්නේ නෑ අනිත් උදවි ඔක්කොම මස් රාත්තල ඉල්ලලා ඒ රාජකාරී කරගන්නවා. ඉතින් මීට වඩා අපේ මහානායක හාමුදුරන් වහන්සේලාත් මෙච්චර හයියක් අපි මේ රටේ හදලා තියෙනවා බෞද්ධ වෙනුවෙන් ඒකවත් පාවිච්චි කළා මේක කරන්න ඕන කියන එක තමයි අපේ ඉල්ලීම. හාමුදුරනේ ඊයේ ක්‍රියාකාරී දහස් පක්ෂයේ සමග සාකච්ඡා කරලා ජාතික නියෝගයේ පස්සේ කිව්තු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම ඊයේ විචාර වැඩසටහනට එක්වලා ඉතිසානය හාමුදුරුවෝ ඉතිසානය කැමතුමා අතුරුලිය රත්න හාමුදුරුවන්ගේ මේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් වැඩි විවේචනයක් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් දුර්වල සේනා රණතුමා ජාතික නියෝගයේ මේ සම්බන්ධ සාකච්ඡා කිරීම සහ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාප මෙහෙමයි අපිට අදහසක් තියෙනවා. මොකද හෙළවුරු මේ ඉදිරිපත් කරලා තියෙන ඒ යෝජනා බැහැර නොකළ යුතුයි. ආණ්ඩුව නිහතමානී වෙන්න ඕන. මේ දඩබ්බරකම් අතහැරලා ආණ්ඩුව නිහතමානී වෙන්න ඕන. නිහතමානී වෙලා මොකද්ද මේ බෞද්ධයාගේ සිංහලයේ ප්‍රශ්න ගැන ඔවුන් මීට වඩා සබුද්ධිකව බලන්න ඕන. ඉතින් එළියේ රටේ ජනතාව හිනස්සන්නේ නැතුව මොකද ආණ්ඩුවේම පාර්ශවකරු අපි රතන හාමුදුරන්ට කියන්න තියෙන දේ මේක මේ අර ගබ්සා කතාව තමයි. කලලේ හටගෙන දරුවා වැඩිලා 8 මාසයක් වෙලා දැන් දිනත් හම්බුනාට පස්සේ බබා හම්බෙන්න කතා කරනවා මේ බැරිද ඕක ගොඩින් බේර ගන්න කියලා. ඉතින් ඒ වගේ වැඩක් මේක දැන් මේ මෙච්චර කාලයක් ආණ්ඩුවත් එක්ක ඉඳලා මේ අන්තිම මොහොතේ මේවා ටිකක් වේලාසනින් සාකච්ඡා කරන්න එපාය. අපි නෙවෙයිනේ മന്ത്രിකම් කරන්නේ. ඉතින් ඒ ඇත්තන්ටත් අපි දොස් කියනවා. මොකද එක දෙයක් ඉවර වෙනකම් කරන්නේ නැහැ. මේක වේලාසනින් පටන් අරගෙන පහුවෙලා හරි එතෙන්ට ආපු එක ගැන අපි සතුටු වෙනවා. එහෙම පීඩනයක් එල්ල කළ යුතුයි ආණ්ඩුවට. නිකන් නිදහසේ මේ නිකන් ඕන විදිහේ අර අපරිණත විදියට මේ පහරවල් එල්ල කරන්න බෑ ආණ්ඩුවට. එහෙම ගිහිල්ලා වැටුනොත් ඒක හඩම් වැටෙන්නේ මේ සිංහල බෞද්ධයන්ගේ ඔළුවම තමයි. ඒ නිසා කරුණා කළා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න ඕන. අර දීගිති කෝසල ජාතකයේ වගේ පුතේ ළඟ නොබලන් දුර බලන් කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද මේවට ඔක්කොටම පයින් ගහගෙන නිකන් ඔය ඇමතිවරු 3-4 දෙනෙක්ගේ කතන්දර වලට බස් වලට රැවටිලා ඔය යන ගමන එච්චර හොඳ නැහැ. කාට. මොකද සිංහලයන්ට බෞද්ධයන්ට දැන් මේක හොඳට දැනෙනවා. මේ කාගෙන්වත් අපිට පිළිසරණක් නැහැ කියලා.
ඒ නිසා හෙළවුරු මේ එල්ල කරන පීඩනය ගැන අපිට සතුටුයි. ඒක කිසි විවාදයක් නැහැ. මුද්‍රා කියන සංවිධානය බොහෝ වෙලාවට ආධුනික කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කරන වගේම ආර්ථික සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. දැන් අයවැය තමයි මේ දිනවල මාතෘකාවට පත් වෙලා තියෙන පාර්ලිමේන්තුවේ ඉස්පත් වෙලා තියෙනවා. මේ අයවැය මුද්‍රා කියන සංවිධානය නැගින් කොහොමද මේ අලබලයේ මේ ජනතාවට තහනම් ටිකක් දීපු අයවැය තියෙන නැත්නම් මේ ඉදිරි ජාති මැතිවරණයක් කියලා කරගත්ත අයවැය. මේකත් ඉතින් එකක් විතරයි. අර වැඩ ගොඩේම එකක් විතරයි. මොකද මේ අපි ඉතින් ඇත්තටම ආර්ථික විශ්ලේෂකයෝ නෙවෙයි. නමුත් අපි දන්නවා මේ රටේ මේ නිෂ්පාදන ක්‍රියාවලියක් නැතුව මොන අයවැයක්ද මල්ලියේ අර මෙහෙ අපි මොකද්ද අපි වවමු රට නගමු කියලා බෝඩ් ගහනවා. මොන තරම් මුදලක් වියදම් කරනද ප්‍රොපගෑන්ඩා එකට. අදත් නමුල්ලේට ගියහම බලා ගන්න පුළුවන් වට්ටක්ක ලොරි ගණන් අකුලට හෙලනවා. මිනිස්සුන්ට කියන්න පුළුවන් අපිට පළතුරු හදන්න. හැබැයි මොකද්ද දින වැඩ පිළිවෙල? අවමතර මේ පොඩි සාධක. ඒ නිසා ඊටාම කෙටියෙන් මේ අයවැය ගැන අපිට කියන්න තියෙන්නේ ඇමරිකාවෙන් ණයට අරගෙන ඕස්ට්‍රේලියාවෙන් ඇපල් කන જાතියේ එකක් මේ. මේක විතරක් නෙවෙයි අවුරුදු මේ 66 වසරේ ඇතුළෙම කලේ ඕක ලෝකෙට නිකන් පේන්න මේ වගේ මේ පාරවල් හැදෙයි ගොඩනැගිලි හැදෙයි අහස උසට තට්ටු බිල්ඩින් එයි. හැබැයි මිනිස්සු හැදෙන්නේ නැහැ. මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක. මේ මොන කතන්දර කිව්වා මිනිස්සුන්ට නම්බුවක් තියෙනවා, මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවා. ඒ මිනිස්සු මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න එපාය. ඉතින් මිනිස්සු මේ ෂෝ එකට කොහොම හරි ජීවත් වෙනවා ඉතින්. හැබැයි සතුටක් නැහැ. ඉතින් ඒක මොකද අපි බෞද්ධයෝ හැට අපි හාමුදුරුවෝ හැටියට මොකද අපි ඉල්ලන්නේ බෞද්ධ ප්‍රතිපත්ති මේ වැඩපිළිවෙලට එකතු කරන්න කියලානේ. ඒ බෞද්ධ මූලධර්ම ඒව එකක්වත් නැහැ. අපට අනුව නම් අපි කියන්නේ මිනිස්සුන්ගේ ධනය ඔය හම්බෙන පොකට් එක නෙවෙයි. මිනිස්සුන්ගේ ධනය තමයි සතුට. සතුට පරම ධනය කරගත්ත වැඩපිළිවෙලකට මේ රට යන්න ඕන. ඒ නිසා තමයි අතීතයේදී අපි ශාස්ත්‍රීය ජාතියක්ව හිටියා. ධර්ම රාජ්‍යයක්ව තිබුණා. ඒ වගේම පිටරටටත් මේ අපනයනය කරපු ජාතියක් නේ අපි. ඉතින් ඒ බෞද්ධ මූලධර්ම මත වැඩ කළායි අපි දියුණු ජාතියක් බවට පත් උනේ. අදත් අනුරාධපුර පොළොන්නරුවෙන් පස්සේ ඉතිහාසයට එකතු වෙන එක නිර්මාණයක් කරන්න හැකියාව තියෙන දිනවද මේ අලුත් නූතන පරම්පරාවන්ට නේ මේ තරම් මේ තාක්ෂණික මෙවලම් තියෙද්දි. ඉතින් ඒක ඉතා පැහැදිලි. ඒ නිසා මේක ඇත්තටම මේ ඇමරිකාවෙන් ණයට සල්ලි අරගෙන ඕස්ට්‍රේලියාවෙන් ඇපල් ගෙනලා කන ආර්ථික අයවැයක් තමයි. මේක 아무තු දෙයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි දැක්කේ ඒ හාමුදුරුවන්ගේ එක හාමුදුරු කෙනෙක්ගේ පීඩනේ නෙමෙයි. ඒ නැගෙනහිර පළාතේ ජීවත් වෙන සිංහලයන්ගේ ශෝකාලාපය. ඒ හාමුදුරුවන්ගේ ඒ වචන මොන කොච්චර කළු වුණත් අපි වගේ හිටිනම් ඔයිට වඩා සුද්ධට කියනවා. මොකද ඒක තමයි ඇත්ත. නැගෙනහිර පළාතේ 140කට වඩා විදුලිය ගන්නේ කොකු ගහලා තමයි. ඔය පල්ලි කෝවිල් විතරක් නෙමෙයි ව්‍යාපාරික ස්ථාන එකෙක් නෑ ඒව බලන්න. ඉතින් ඒ හාමුදුරුවෝ ලොකු පීඩනයක හිටිය අද ඊයේ විතරක් නෙමෙයි උට අවස්ථා ගණනාවකදී ඒ සිංහලයන්ට හාමුදුරුවන්ට මොකද බුදු පිළිමයක් තියන්න දෙන්නේ නෑ කියන මොනතරම් බීතියකද ඉන්නේ. ඒ යුද්ධ කාලේ ඉඳලා මේ වල්ලගෙන හිටියේ. ඉතින් මේ නිලධාරීන් සිංහල මේ අපිට තියෙන ප්‍රශ්නේ සිංහලයෝම මේ ජාතිය අලුගෝසුව බවට පත්වීම. දැන හොනොද නැතිනම් ඒකෙන් අර සමස්තයම අවුලකට යනවා. හැබැයි මේවා ඉතා සුළුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න. මේ ආගමික සහජීවනයේ මේ ඔක්කොම ගැන කතා කරන උන්දලට ගිහිල්ලා කතා කරන්න කියන්න ඕන ආගමික සහජීවනයේ නැගෙනහිර පළාතේ. කාතන් කුඩි වලට ගිහිල්ලා, කල්මුණේට ගිහිල්ලා, අක්කරේපත්තුවට ගිහිල්ලා, නින්දවූරු වලට ගිහිල්ලා ඒ අන්න ඒ පැතිවල කතා කරන්න කියන්න ඕන ආගමික සහජීවනයේ. මේ ආගමික සහජීවනයේ තියෙනවනේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මේක මේ වර්ග කිලෝමීටර එක ඉන්නවනේ බෞද්ධයෝත් ඉන්නවා, කතෝලිකයෝත් ඉන්නවා, මුස්ලිම් කාරයෝත් ඉන්නවා, දෙමළ මිනිස්සුත් ඉන්නවා. මේ හැමෝම ඉන්නවනේ මේකේ. හැබැයි ඒ තියෙන සහජීවනයේ බෞද්ධයන්ට හාමුදුරුවන්ට නැත්තේ උතුරුහා නැගෙනහිර තිබලාතේනේ. දැන් මුස්ලිම් කලාප ඉල්ලනවා කල්මුනේ. මුස්ලිම් කලාප ඉල්ලනවා කල්මුනේ. දැන් මේ විදිහට මේ ගිහිල්ලා මම දැක ඊපෙරදත් මේ හරීම මේ වේදනාවෙන් ඉන්නවයි කියලා මේ හකීම්ලා මේ රටේ මුස්ලිම් වරුන්ට තියෙන දැන් ඉතින් ওই ජාතිවාදනේ මේ අවශ්‍ය ගන්න හදන්නේ. ඉතින් මඩකලපුවේ හාමුදුරන්ගේ සිද්ධිය ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. විතරක් නෙමෙයි අපි
විරෝධය පළ කරනවා ඒ නිලධාරීන් හැසිරිච්ච විදියට. ඇත්තටම මේ සිංහල බෞද්ධයන්ගේ ශෝකාල අපේ එළියට එන්නේ. මොකද මේ හොඳටම බලන් ඉන්නවා. මොකද මැද පෙරදිග කිසි රටක් උදව් කරන්නේ නැහනේ සිංහලය පදිංචි කරන්න. සිංහලයන්ගේ පැවැත්මට සිංහල ව්‍යාපාරිකයන්ට ඒක මේ රටේ මේ අපි මහජාතිය වීමම අවාසනාවක් වෙලා තියෙන්නේ. මොකද අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ. ඉතින් ඒක ඇස් දෙකට බලන්න පුළුවන් ඇත්තටම නැගෙනහිරට මඩ කලපුවට ගියොත් මොන තරම් පීඩනයකින්ද මේ ජීවත් වෙන උදවිය ඉන්නේ කියලා. උන්වහන්සේගෙන් මේ පිට උනේ ඇත්තටම මේ ඒ තිබිච්ච පීඩනය තමයි. ඒක නේද? අම්මනේ ඊළඟට දැන් අනිත් වෙනවා කියලා සූදානම් වෙනවනේ. දැන් මේකෙදී වාසයලා ඉති ආයෙත් සහයෝගී දක්වනවද නැත්නම් මේ සඳහා අපි අනිවාර්යෙන් අපි ප්‍රතිපත්ති ටිකක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. කොන්දේසි ටිකක් අපේ තියෙනවා. දැන් ඉස්සලා අපි බලනවා මේ ඉස්සලම කවුද එන්නේ කියලා බලන්න එපේ. දැන් මේ හැංගිමුත්තා දෙල්ලමන්නේ තාම තියෙන්නේ කෝලම් කර කර ඉන්නවා. මම දන්නේ මේ අක්ෂයෝද මේ රටට නායකත්වය දෙන්නේ කියලා. දැන් ආණ්ඩුවෙන් ගත්තොත් දැන් මහින්ද මහත්මයා එනවා කියලා ස්ථිරයිනේ. ඒකේ ඇත්තකේ ගන්න දෙනවා අපිට බේර ගන්න පුළුවන්. අපි දන්නවා අපි දන්නවා එයාගේ කළු තැනුත් දන්නවා සුදු තැනුත් දන්නවා. මිනිස්සය කවුද කියලා සතා කවුද කියලා අපි දන්නවනේ. ඉතින් අර හැංගිමුත්තම් කරන්නේ නැතුව එන පොදු අපේක්ෂකයා හරි රනිල් මහත්තයා හරි කවුරු හරි එක්කෙනෙක් කියන්නේ කොතොර එතකොට පුළුවන් නේ ගිහිල්ලා වටවන්දනාව යන්නේ නැතුව කෙලිම ඩිරෙක්ට් මේ ෆ්ලයි කරන්න පුළුවන් අතරමඟ ඉන්නේ නැතුව අදාළ තැනට. දැන් මේක වෙලා තියෙන්නේ මේ හොයාගන්න විදියක් නැහැ නේ මේ අනිත් පුද්ගලයෝ කවුද කියලා. ඉතින් පොදු අපේක්ෂකයා කවුද මොකක් හරි ඒක ඉක්මනින් මේ රට දැනගන්න ඕන. එතකොට එපෑනේ අපි ලෑස්ති වෙන්න. වන්දනා ගමනක් යන්න හරි කලමනා ටික ලෑස්ති කරගන්න එපායි. දැන් අපි බස් නවත්තන් ඉන්නවා කලමනා ටික පටව ගන්න විදිය නැතුව. මොකද දුර දන්නේ නැහැ. පළල දන්නේ නැහැ කොච්චර. ඉතින් ඒක තමයි වැඩේ. මොකද මේ හැංගි මුත්තන් කෝලම් කර කර ඉන්නවා. කෙලින් එන්නකෝ මේ පිරිමියෙකුට නායකත්වයක් දෙන්න පුළුවන් පිරිමියෙක් කවුරු හරි. මම දන්නේ ඒක මම දැක්කේ තමයි එක මිනිහෙක් අතේ උඩු රැවුල තියෙන මිනිහ මහින්දලා අභියෝගයක් වෙන්න පුළුවන් කෙනෙක් කවුරු හරි එන්න ඕන අපිත් කැමති ඒකට. ඇවිල්ලා එහෙම මේ ද්වන්ද සටනක් එන්න එපා. එතකොටනේ පොඩි අපි සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් එකක් හරි බලන්නේ. දැන් කෙන්යාවයි මොකක් හරි ওই පොඩි නෙදර්ලන්තේ ගහනකොත් මම කවුරුත් බලන්නේ නැහනේ. ටිකක් හොඳ ප්‍රබල රටවල් දෙක සෙල්ලම් කරනකොත් ඉතින් අපිත් වැඩ දාලා කට්ටිය ක්‍රිකට් බලනවා. ඒ වගේ එන්න එපා පොඩ්ඩක් මේක මේ නේ මන් දන්නේ මේ ලපයි සිපයි වගේ මේ පොඩි ළමයි ටීම් එකකට මේ 11 දෙනා තෝරනවා වගේ අද එනවා කියනවා අද එන එක්කෙනා හෙට එන්නේ නැහැ කියනවා. ඉතින් ඒක තුලවත් ඒක මිතියක් පේන නැහනේ. ඉතින් අවසානයේදී එකම තැනකට තල්ලුවේ අවසාන විග්‍රහයේදී ඉතින් ඒකත් හරි අපරාධයක්. ඉතින් අපිත් ඉන්නවා අතරමඟ බලාගෙන. මොකද අපිට වෙලා තියෙන්නේ දැන් බුදුබල සේනාවට අපිට වෙලා තියෙන්නේ අර කතාවක් තියෙන ඉස්සර ගෙදර ගියොත් අඹුනාසි මග හිටියොත් තෝනාසි කියලා. ඒ වගේ දැන් අපිත් ඉන්නවා මේ මැදට වෙලා මේ මොකද අර පැත්තේ පේන්නේ නැහනේ පුද්ගලයා කවුද කියලා. ගෝවාහි පොදු අපේක්ෂකයා වෙන්න කැමති තව කල් තියෙනවා. තව කල් තියෙනවා. මොකද අපි ඒක භික්ෂුන් වහන්සේලාගේ රාජකාරිය නෙවෙයි. රාජ්‍යත්වයට හෝ එතෙන්ටපත් අපි ඊට වඩා උඩ තැනක ඉඳලා මේක තිස්ස හාමුදුරුවෝ කරේ වලගම්බාට සහයෝග දීලා පාත්‍රයට දාන දීලා මේ වටවංගුවක් ගහලා රජ වෙන එක නෙවෙයිනේ. එයාව රජ කෙරෙව්වා. ඉතින් අපේ හීනයත් ඒ වගේ එකක්. භික්ෂුන් වහන්සේලාගේ රාජකාරිය ඒක. ධර්මාසනේ වඩුවෙක් ලව්ව හදවන එක. ඌට ඉතින් කියලා මේක හදන්න නැත්නම් අපිම ධර්මාසනෙත් හදයි. හැබැයි තව අවස්ථා දෙන්න ඕනේ. දීලා මේක හරි මාර්ගයට ගන්න අපි වෑයම් කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ හරීම මේ අවිනිශ්චිතයි මේක. ඒ කියන්නේ කවුරු එයිද මොකක්ද මේක පටලගෙන ඉතින් අපිට පේන්නේ නැහැ. මේ දෙගොල්ලන්ගෙම මහින්දුන් නැහැගෙන් ඒක පේන්නේත් නැහැ. අනිත් පැත්තෙන් අපිට පේන්නේත් නැහැ. ජාතියට වග කියන වැඩ පිළිවෙල. ඉතින් එහෙම බලද්දී මහින්ද තමයි නියම පොදු අපේක්ෂකයා. මොකද ඒකේ ඉන්න සෙට් එක දැක්කහම ඒකී මේක සරලම කිව්වොත් නේ කවුද ඒකේ නැත්තේ? ඉතින් එහෙම බලපුවාම දැනටම පොදු අපේක්ෂකයෙක්ගේ වැඩ ටික එතුම කරලා තියෙනවා. දැන් අනිත් එක දැන් මේ මුස්ලිම් දැන් ඔක්කොම කියනවා අපි අහගෙනයි පහුගිය දවස්වල මේ ඌව ඡන්දෙදි මේ බුදුබල සේනා නිසා මුස්ලිම් මිනිස්සුන්ගේ ඡන්දෙ දුන්නේ නැහැ. අරව මේව දැන් හරි කතන්දර. මම අහන්නේ මුස්ලිම් උදවියට මොකක්ද මේ ආණ්ඩුවට ඡන්දෙ නොදෙන්න තියෙන හේතුව? කොරණ තරමක් කළා තියෙන මුස්ලිම් අයටනේ. කොරණ තරමක් කළා තියෙන මුස්ලිම් මේ රටේ 9ක් 10ක් වෙච්ච ජනවර්ගයක් නියෝජනය කරන ජාතියක පුජ්‍යලයකට රටේ අධිකරණ අමාත්‍යාංශය පවරලා තියෙනවා නේ.
කර්මාන්ත ඇමතිකම දීලා තියෙනවා. අනාල් තියෙනවා. ලෝකේ මොන රටකද එහෙම කරලා තියෙන්නේ? දැන් හලාල් අපි මෙහි ලොකු සටනක් ගෙනිච්චා. යම් කිසි මට්ටමකට ඒවා ආයතනිකව අකුල ගත්ත මිනිස්සු අවබෝධයෙන්. හැබැයි ආණ්ඩුවෙන් අපි දන්නේ ඒක ලොකු මොකද අපිට කරන්න පුළුවන් අපිට ඒව නතර කරන්න බෑනේ අපිට තියෙන්නේ බලපෑමක් කරන එක විතරයි මේ වගේ තියෙන ආදීනව පෙන්වලා දෙන එක විතරයි පෙරහැර පේන්නේ එළිය ඉඳන් බලනකොටනේ නටන උදවියට පේන්නේ නැහනේ අපි ඒක කළා ඊළඟට ශරියා බැංකින් දැන් ඇවිල්ලා තියෙනවා මේ අපි අර ගෝණි බිලි ඇඳුමක් ගැන කිව්වා ඒක ඉවත් කරන්න කියලා කරුණා කළා අපි දන්නේ නැහැ දැන් මේකේ ගෑනු ඉන්නවද මේක ඇතුලේ පිරිමි ඉන්නවද හරි ප්‍රශ්න ඒකත් එහෙමමයි ඒවට ඔහේ වැඩෙන්න ඉඳී ඉතින් ඒ නිසා මුස්ලිම් මිනිස්සු ඡන්ද දෙන්න කිසිම මේ ඡන්ද නොදෙන්න කිසිම හේතුවක් නැහැ මේ ආණ්ඩුවට. මොකද ඒගොල්ලන්ගේ වරදාන ඔක්කොම ඒගොල්ලෝ දිනාගෙන තියෙනවා. ඔව් කෙලෙහි ගුණ දන්නව නම් ඒගොල්ලෝ යුතුයකම කරන්න වේදී. අපිට මේ ඇඟිලි දික් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් ශක්තිමත් වෙන්න තියෙන සියලු දේවල් සියලු දේ අතින් ශක්තිමත් වෙලා තියෙනවා. නැත්තම් ඉතින් හරිය මං විතර නීතිය ක්‍රියාත්මක කරා නම් අර බුදුහාරෝ මිනිමස් කෑවා කියුක මං ගෙනලා මුව කුදලලා දාලා ප්‍රසිද්ධියේ මේ එල්ලුම් ගහ හිටවන්න එපාය. මේ බෞද්ධ රටේ මේ ගෝල් බේස් පිට්ටනේ එහෙම ඒව වෙන්නේ නැහැ. ඉතින් අපිත් ගණන් හදමින් ඉන්නවා මේ වෙලාව වෙනකම්. කොන්දේසි ටිකක් ඉදිරිපත් කළා. රසෙ දින අර ඔබතුමා අහුවා වගේ කවුද කරලියේ බලාගන්න එපා දෙපැත්තේ කවුද පුද්ගලයෝ දෙන්න කියලා. අන්තිමට නිවාන පොල්පත් දෙන්න බලලා අසන සංගීතය සම්බන්ධයෙන් දැනට ඉතින් අපිට ලැබෙමින් පවතිනවා. සුසුකමක් තියෙනවා. අනිවාර්යෙන්ම මේ රට සිංහල බෞද්ධ රටක් කියලා බය නැතුව කියන්න පුළුවන් කශේරුකාවක් තියෙන ගෑනුත් නොවන අපි අර ඒ අදාළ ඒ මැද නැති කෙලින් ඉස්සලම පුරුෂයෝ වෙන්න ඕන. ඉස්සලම පිරිමියෙක් වෙන්න ඕන. මේක සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න පුළුවන් වෙන්න ඕන. එක එකහිලා කියන්න ඕන. ඔව්. එතකොට ඊළඟට අනිවාර්යෙන් උපාධියක් තියෙන්න ඕන. වෘත්තිමය හැකියාව. ඒ වගේ තමන් වග කියන වෘත්තියේ විෂදතාවයක් දක්වලා තියෙන්න ඕන. ඒ වගේ සුදුසුකම් එක තමයි අපි අපේ ඒ සංවිධායකත්වයේ පවරන්නේ. ඉතින් අපිට මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ ඊයේ වෙනකොට එක 60 70ක් අපිට දරුන් දීලා තියෙනවා. තාමත් ලැබෙමින් පවතිනවා. 10 වෙනිදා අපි කල් දීලා තියෙනවා. Thank you.